ඔයත් N4 JLPT එක්සෑම් එක කරන කෙනෙක්ට. එක්සෑම් එකට තව සති 2යි නේද තියෙන්නේ. ඉතින් ඔයාලත් බය වෙලාද ඉන්නේ? අද මං කියන්න හදන්නේ කිසිම දෙයක් මේ වෙනකන් නොකරපු කෙනෙක්ට උනත් සති 2කින් එක්සෑම් එක ගොඩ දාගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් ඔයාලා උනත් බලනවා ඇති කොහොමද සති 2කින් එක්සෑම් එකක් ගොඩ දාගන්නේ? මාස ගාණක් තියලා පාඩම් කරන්න ඕනේ නේද කියලා. ඔව්, මාස ගාණක් තියලා එක්සෑම් එකට පාඩම් කරන්න ඕනේ තමයි. එතකොට අපිට කිසිම හිතේ බයක් නැතුව එක්සෑම් එකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. ඒත් අද මං කතා කරන්නේ කිසිම දෙයක් මේ වෙනකන් නොකරපු කෙනෙක්ට උනත් සති 2කින් එක්සෑම් එක ගොඩ දාගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මුල්ම දේ තමයි ඔයා හොඩ්ඩක්වත් බය වෙන්න එපා. එක්සෑම් එකට තව සති 2යි කියලා ඔයා බය වුණොත් එහෙම ඒ සති 2කින්වත් උපරිම ප්‍රයෝජනය ගන්න බැරුව ඔයාට එක්සෑම් එක හොඳට පාස් වෙන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා මුලින්ම කරන්න ඕන දේ තමයි බය නැතුව ඉන්න එක. එක්සෑම් එක ගැන හිත ස්ට්‍රෙස් වෙන එක නවත්තන්න. මුලින්ම ඔයා ඒ දේ කරන්න ඕනේ. ඊට පස්සේ හිතා ගන්න ඕනේ මං කොහොම හරි මේ සති 2කින් හරි පාඩම් කරලා විභාගෙ ගොඩ දා ගන්නවා කියන එක. ඔයාගේ උත්සාහවන්තකම වගේම අධිෂ්ඨානයෙන් වටනවා මේ එක්සෑම් එක ගොඩ දාගන්න. ඉතින් මම මේ කියන විදිහට වැඩ කරලා බලන්නකෝ. ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම සති 2කින් එක්සෑම් එක ගොඩ දාගන්න. හැබැයි ටිකක් මහන්සි වෙන්න වෙනවා. මොකද කලින් වැඩ කරලා නැති නිසානේ ඔයාට දැන් සති 2කින් එක්සෑම් එක ගොඩ දාගන්න ලෑස්ති වෙන්න වෙන්නේ. ඒ නිසා ඔයාට වෙනදට වඩා ටිකක් වැඩියෙන් මේ එක්සෑම් එක ගැනම හිතලා වැඩ කරන්න වෙනවා. මොකද ඕනම කෙනෙක් එක්සෑම් එකට ඇප්ලයි කරන්නේ යම්කිසි මුදලක් ගෙවලා. ඉතින් ඒ මුදලට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන නිසා වගේම එක්සෑම් එකත් එකපාරින් ගොඩ දා ගන්න ඕන නිසා මේ සති 2 කැපවීමෙන් වැඩ කළොත් ඔයාට ඒ වැය කරපු මුදලට සාධාරණයක් ඉෂ්ට කරන්න වගේම එක්සෑම් එකත් එකපාරින් ගොඩ දාගන්න පුළුවන් වෙයි. ඉතින් මුලින්ම අපි කරන්න ඕන දේ ගැන අපි කතා කරානේ. ඊට පස්සේ මං කියන්න හදන්නේ කොහොමද අපි එක්සෑම් එක සති 2කින් ගොඩ දාගන්නේ කියන එක. ඔයා මුලින්ම වගේ මේස ළඟට යන්න. මේස ළඟට ගිහිල්ලා මේසට අවශ්‍යම පොත් ටික විතරක් නම් කරගන්න. ඒ කියන්නේ ඔයාට පාඩම් කරන්න ඕනේ පොත් ටික විතරක්. N4 එක්සෑම් එක කරනවා කියන්නේ ඔයා අනිවාර්යෙන් N4 කෝස් එකක් හරි කරලා තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් self study කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ඕනම කෙනෙක්ට උනත් ඔයා කලින් ඉඳන් තියාගත්ත නෝට් ටික N4 වලට හදාගත්ත නෝට් ටික ඔයාගේ මේසෙට තියාගන්න ඕනේ. හැබැයි ඊට අමතරව කිසිම පොතක් දාගන්න එපා. ඌමනාම දේවල් ටික විතරක් ඔයා මේසෙට තියාගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ පාඩම් කරන්න හොඳ ටයිම් එක තෝරගන්න එක. රාටද එහෙම නැත්නම් දවල්ටද කියන එක. ඉතින් අපිට පාඩම් කරන්න පුළුවන් උදේද රාද කියන එක ගැන අපි හරියටම දැනගෙන ඉන්න ඕනේ. සමහර අයට රාට පාඩම් කරන්න පුළුවන්. සමහර අයට උදේට දවල්ට පාඩම් කරන්න පුළුවන්. ඉතින් මම නම් සාමාන්‍යයෙන් රාට පාඩම් කරන කෙනෙක්. මට දවල්ට පාඩම් කරන්න අමාරුයි. මට රාට බෑමයි පාඩම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් මුලින්ම තෝරගන්න ඔයාලට පාඩම් කරන්න සුදුසු වෙලාව මොකක්ද කියලා. ඊට පස්සේ ඔයා N4 කරන කෙනෙක් වුණත් N3 කරන කෙනෙක් වුණත් N5 කරන කෙනෙක් වුණත් මුලින්ම ඔයා දැනගන්න ඕනේ ඔයාට ඕන සිලබස් එක. ඔයාට තියෙන සිලබස් එක. ක්ලාස් ගිය කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙයා සිලබස් එක ගැන දන්නා වෙනවා. ඒත් self study කරන කෙනෙක් වුණත් සිලබස් එක ගැන දැනන් ඉන්න ඕනේ. ඉතින් සති 2කින් සිලබස් එක ගැන මම නොදන්න කෙනෙක්ට පාඩම් කරන විදිය අද මම කියලා දෙන්නම්. ඉතින් ඔයාට උමනාව උනන්දුව තියෙනවා නම් සති 2කින් වුණත් එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන්. ඉතින් මෙහෙම කරන්න. දැන් තාක්ෂණයේ දියුණුවේනේ. ඔයාට අදාළ සිලබස් එක උනත් ඔයාට මේ YouTube එකේම හොයාගන්න පුළුවන්. Google එකේ සර්ච් කරාම වගේම YouTube එකේ සර්ච් කරාම ඕන තරම් වීඩියෝස් එනවා විෂය පිළිබඳව කියලා දෙන. N4 papers හදන්නේ කොහොමද කියන එක ගැන කියලා දෙන. ඉතින් ඒ වගේ වීඩියෝස් ඔයාට බලලා ඒ දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මම කිව්වේ self study කරන අයට. මොකද කෝස් එකක් කරපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එයා ළඟ අදාළ සිලබස් එක තියෙන නිසා. ඒ නිසා කෝස් එකක් කරපු කෙනෙක්ට අදාළ සිලබස් එක තෝරගන්න එක හරිම පහසු දෙයක්. හැබැයි එහෙම නොකර self study කරන කෙනෙක්ට උනා දැන් බය නැතුව Tamanට අදාළ සිලබස් එක දැනගන්න පුළුවන්. ඒ නිසා බය වෙන්නේ නැතුව කැපවීමෙන් වැඩ කරත් ඔයාට මේ එක්සෑම් එක අනිවාර්යයෙන්ම ගොඩ දාන්න පුළුවන්. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති සති 2යි මට එක්සෑම් එකට තියෙන්නේ මං කොහමද සිලබස් එක කවර් කරගන්න ගමන්ම පාඩම් කරන්න කියලා. ඒකට මෙහෙම කරන්න පුළුවන්.
ඔයාට එක වීඩියෝ එකක් බලන ගමන් ඒ ගමන්ම ඔළුවට දැනුමත් දාගෙන ඒක වෙනම පාඩම් කරගන්න පුළුවන් නේද? ඔයාලට එහෙම කරන්න පුළුවන් නේද? වීඩියෝ එක බලන ගමන්ම ඔළුවට දාගන්න ගමන් ඒක වෙලාවම පාඩම් කරගන්න. ඊට පස්සේ ඔයාට ආයි බලන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් ඔයා සෙල්ෆ් ස්ටඩි කරන කෙනෙක් ඔයා මේ වෙනකම් මොනවත්ම ඉගෙනගෙන නැත්තම් මොනවත්ම දන්නේ නැත්තම් හොඳම දේ තමයි ඔයා එක පාඩමක් දාලා ඒක බලන්න ගත්තට පස්සේ කියලා දෙන දේ හොඳට ඔළුවට දාගෙන ඒකේ වෙලෙම පාඩම් කරගන්න එක. ඉතින් ඔයාට පුළුවන් තියරි කොටස සතියකින් ආවරණය කරගන්න. ඉතින් දවස් 14න් ආවරණය කරන ගමන් ඔයාට මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ දවසට 7ක් 8ක් බලනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ටිකක් කරන්න අමාරු දෙයක්. හැබැයි සති දෙකෙන් එක්සෑම් එක ගොඩදා ගන්නත් ඕන නිසා ඔයාට මේක කරන්න වෙනවා. ඉතින් ඔයාට මෙහෙම කරන්න පුළුවන්. පැය කමාරක් තියෙන වීඩියෝ එක ඔයාට චුට්ටක් තේරෙන විදිහට ස්පීඩ් දාලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩාක් ස්පීඩ් දාන්න නැතුව සාමාන්‍යයෙන් අපිට තේරෙන ප්‍රමාණයට චුට්ටක් ස්පීඩ් වැඩි කරලා බලනකොට අපිට කරුණත් අවබෝධ වෙනවා. ඒ වගේම වීඩියෝ එකත් ඉක්මනට බලලා ඉවර කරන්න පුළුවන් වගේම අපිට ඒ ගමම පාඩනුත් වෙනවා. ඉතින් ඒ නිසා වීඩියෝ එක බලන ගමන්ම ඒ වෙලෙම පාඩම් කරගන්න අමතක කරන්න එපා. එතකොට ඔයාට ලේසියෙන්ම එක්සෑම් එක ගොඩදා ගන්න පුළුවන්. ඉතින් සති දෙකක් එක්සෑම් එකට තියෙන නිසා ඔයා දැන් පාඩම් කරනවා ඔයාට එක්සෑම් එක වෙනකන් කොහොමවත් මතක තියෙනවා. ඒ වගේම ඉක්මනින් තියරි කොටස ආවරණය කරගන්න දැන් ඔයාට වෙනවා. සතියකින් දැන් දවස් 14ක් තියෙනවා ඔයාට සතියක් ඇතුළත තියරි කොටස ආවරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ ඊතුරු සතියෙම ඔයාට කංජි බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට තියරිත් එක්ක කංජි පේපර්ස් කියන තුනම යන්නත් පුළුවන්. ඒ කියන්නේ දවසට කංජිත් කරනවා වචනත් කරනවා. එතකොට වීඩියෝ එකක් බලලා තියරි කොටසත් ඔළුවට දාගන්නවා. එහෙම කරන්නත් පුළුවන් ඔයාට. ඒක ඔයාගේ කැමැත්ත අනුව තමයි තීරණය වෙන්නේ. ඔයා තීරණය කරන්න ඕනේ පළවෙනි දවස් 7 ඇතුළත තියරි කොටස ආවරණය කළා ඊට පස්සේ පේපර්ස් කංජි වචන බලනවාද කියන එකයි. නැත්තම් දවස් 14ෙම තියරි ටිකත් යන ගමන් කංජි පේපර්ස් බලනවාද කියන එකයි. හැබැයි මතක ඇතුව අවම දවස් 5ක්වත් තියලා පේපර්ස් කරන්න ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට පේපර්ස් කරලා හරියට කාලයට හුරු වෙන්නේ නැතුව නැත්නම් කිසිම පේපර් එකක් කරන්න නැතුව ගිහලා එක්සෑම් එක ලියනට වඩා එක පේපර් එකක් හරි කරලා යන එක ගොඩක් වැදගත්. ඒ නිසා අඩම ගාන දවස් 5කටවත් කලින් ඔයා පේපර්ස් කරන්න ගන්න ඕනේ අනිවාර්යෙන්ම. මෙහෙමයි සති දෙකෙන් වුණත් ඕනම කෙනෙක්ට පාඩම් කරන්න පුළුවන්. හැබැයි උනන්දුව වගේම කැපවීම තියෙනවා නම්. ඉතින් කංජි 300ක් කියන්නේ දවසට ලොකු කංජි ප්‍රමාණයක් පාඩම් කරන්න වෙනවා. 300 14න් බෙදුවාම. හැබැයි ඔයාලා මේක බලන්නේ එක්සෑම් එකට තවත් ලම් වෙලා නම් ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් මෙහෙම කරන්න. ඔයාලා 300 දවස් 14න් හෝ ඔයාලට ඉතුරු වෙච්ච දවස් ගානේ බෙදා ගන්න. බෙදාගත්තට පස්සේ ඒ ලැබෙන කංජි ගාන ඔයාලා ඒ දවසට අනිවාර්යෙන් පාඩම් කරන්න ඕනි. හැබැයි ඔයාලා කලින් ඉඳන් පාඩම් කරලා තියෙන කෙනෙක් නම් ඔයාලට මේක ගොඩක් ලේසි වෙයි. ඒ වුණාට ටිකක් පාඩම් කරලා නැති කෙනෙක් නම් සති දෙකෙන්ම එක්සෑම් එක ගැන හිතන්න ගත්ත කෙනෙක් නම් ඔයාලට ටිකක් මේක අමාරු වෙන්න පුළුවන්. හැබැයි විශ්වාස කරන්න සති දෙකෙන් වුණත් ඔයාලට එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන්. ඉතින් දැන් වුණත් ඔයා පරක්කු නැහැ. කංජි අද ඉඳන්ම පාඩම් කරන්න ගන්න. දවසට 10ක් දවසට 20ක් ඔයාලට කංජි පාඩම් කරන්න වෙයි. ඊට වඩා වෙන්නත් පුළුවන්. ඒක ඔයා පාඩම් කරලා තියෙන ප්‍රමාණය අනුව තීරණය වෙන්නේ. ඒත් ඔයා ඒ පාඩම් කරන දේ හරි උවමනාවෙන් වගේම කොහොම හරි කරනවා කියලා හිතාගෙන කරොත් ඔයාට බැරි නැහැ. අනිවාර්යයෙන්ම ඔයාට එක්සෑම් එක ගොඩ දා ගන්න පුළුවන්. ඒ වගේම අපි කංජි පාඩම් කරද්දී මතක ඇතුව ඒ කංජියට අදාළ අනිත් වචනත් අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕනේ. මොකද ඒව තමයි වැඩිම පේපර්ස් වලට එන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ජපන් JLPT එක්සෑම් එකක් ගත්තොත් එහෙම අපිට පේපර්ස් 3ක් එනවා. එකක් vocabulary, අනිත් එක grammar, අනිත් එක listening කියලා. ඉතින් පේපර්ස් 3ටම අපි රෙඩි වෙන්න ඕන නිසා ඒ තුනම බැලන්ස් අපි කරගන්න ඕනේ. vocabulary, grammar, listening. grammar එකට reading උත් බලනවා. ඉතින් ඒ පේපර්ස් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඔයාලට කිසිම අවබෝධයක් නැත්නම් ඔයාලට පේපර් ඩිස්කෂන් වීඩියෝස් ඕන තරම් තියෙනවා YouTube එකේ හොයාගන්න. ඉතින් අනිවාර්යෙන් ජපන් භාෂාව කියලා කියන්නේ කවුරුත් කරන දෙයක් හින්දා ඒ හැම දෙයකටම උදව් ඔයාලට ලේසියෙන් ලබා ගන්න පුළුවන් තාක්ෂණය නිසා. ඉතින් මම මේ කියලා දෙන දේවල් චුට්ටක් හොඳට මතක තියාගෙන ඔයාලා කරලා බලන්න.
ඉතින් මේ හැම දෙයක්ම අපි කරන්න ඕන අපිට ඉතුරුලා තියෙන දවස් 14 ඇතුළත. සමහරට මේ වීඩියෝස් එක බලන ඔයාට දවස් 10ක් දවස් 5ක් ඒ විදිහට ඉතුරුලා තියෙන්නත් පුළුවන්. ඒක මේ වීඩියෝස් එක බලන දවස් අනුව තමයි තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ තියෙන දවස් ගානේ කරත් උපරිම ප්‍රයෝජනය ගන්න ඔයාලට ටිකක් වැඩියෙන් මහන්සි වෙන්න වෙයි. හැබැයි එහෙමයි කියලා ඔයා මේක අත්හරින්න එපා. කොහොම හරි එක්සෑම් එක ගොඩ දාගන්නම ඕනේ කියන එක අදිෂ්ඨාන කරගන්න මම කලින් කිව්වා වගේ. ඊට පස්සේ ඔයා පාඩම් කරන්න ගන්න. පාඩම් කරන්න නිදහස් තැනක් තෝරගන්න. නිදහස් තැනක් පටන් අරගෙන ටාගට් වලට අනුව පාඩම් කරන්න. අනිවාර්යෙන් ටාගට් එක ඉවර කරලා නිදා ගන්න අමතක කරන්න එපා. ඒ වගේම පේපර්ස් ඩිස්කෂන් වීඩියෝස් බලන්න, පේපර්ස් කරන්න ඔයාලට රාත්‍රී කාලය තෝරගන්න පුළුවන්. හැබැයි ඔයාලට ටිකක් මහන්සියෙන් වැඩ කරන්න වෙනවා. දවසට පැය 15ක් වගේ ප්‍රමාණයක් පාඩම් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි ඒක තීරණය වෙන්නේ ඔයා ඉන්න සිටුේෂන් එක අනුව. ඉස්කෝලේ යන කෙනෙක් නම් දවසට පැය 15ක් පාඩම් කරනවා කියන එක ටිකක් අමාරු දෙයක්. ඩ්‍රොප් එකක් කරන කෙනෙක්ටත් එහෙමයි. හැබැයි ගෙදර ඉන්න කෙනෙක්ට නම් පැය 15ක් පාඩම් කරනවා කියන එක සාමාන්‍යයෙන් ටිකක් කරන්න පුළුවන් දෙයක්. එහෙමයි කියලා දැන් ඔයා බය වෙන්න එපා. මොකද පාඩම් කරන පැය ගාන අනුව අපි එක්සෑම් එක පාස් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ නැති නිසා. අපි පාඩම් කරන පැය ගාන අනුව අපිට තීරණය කරන්න බෑ. අපිට එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන් කියන එක. හැබැයි ඔයා පාඩම් කරන්නේ පැය 2ද, පැය 3ද ඒකෙන් උපරිම ප්‍රයෝජනවත් වෙන විදිහට ඔයා උපරිම මහන්සිලා ඒ පැය ගානේදී වැඩ කරන එක හිතකින් ඔයාට එක්සෑම් එක ඉක්මනින්ම ගොඩ දාගන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න. ඉතින් මට අදවන ඕනේ අද ඔයාලට සති දෙකකින් වුණත් එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන් කියන එක ගැන ආත්ම විශ්වාසයක්, මොටිවේෂන් එකක් ලබා දෙන්නයි. ඉතින් මම කියනවා වගේ සති දෙකනත් එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන් කියන එක මුලින්ම මතක තියාගන්න. ඒ වගේම මේක බලන ඔයාලට දවස් 14ක් නැතත් පාඩම් කරන්න වැදගත්ම කොටස් ටික ඉතිරි වෙලා තියෙන දවස් ගානින් බෙදා ගන්න. ඊට පස්සේ දවස් දෙන ටාගට් එක අනිවාර්යයෙන්ම නිදා ගන්න කලින් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම පේපර්ස් වලට වැඩියෙන් ප්‍රශ්න එන පාඩම් වලට වැඩි අවධානයක් යොමු කරන්න. ඒත් එක්කම පේපර්ස් 2-3ක්වත් එක්සෑම් එකට කලින් කරලා යන්න අමතක කරන්න එපා. ඒක ඔයාලට ගොඩක් පාස් වෙයි එක්සෑම් එකට හොඳ රිසල්ට් එකක් ගන්න. මං එහෙනම් අද vlog එකකින් ගිහින් එන්න. මං හිතනවා මගේ වීඩියෝ එක ඔයගලන්ට පොඩිම හරි මොටිවේෂන් එකක් ලබා දෙන්න ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මේ වගේ vlog එකකින් ආයෙත් හම් වෙනකම් හැමෝම පරිස්සමින් ඉන්න. ඉතින් ඔයාලත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා like කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න.